හායි යාළුවනේ අද මං ගෙනාවේ ඔයාලට මං කලින් ගෙනල්ලා තියෙනවා වගේ ස්නැප්චීට් වලින් කොහොමද හරියටම ෆොටෝ එකක් හදන්නේ කියන වීඩියෝ එකේ දෙවනි කොටස. හරි. මුලින්ම අපි Play Store එකට ගිහිල්ලා අපේ ස්නැප්චීට් කියන ඇප් එක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ වෙනකොට මම ස්නැප්චීට් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා bell item එක ඕල් දාගෙන තියාගන්න කියලා මම ඉල්ලනවා. හරි එහෙනම් අපි ස්නැප්චීට් ඇප් එකට යන්. හරි මෙහෙම ඇප් එක ඕපන් කරද්දී අපෙන් මෙයාලා කියන්නේ ඇග්‍රි දෙන්න ඒ වගේ වෙනවා. එතකොට මෙහෙම get start දෙන්න. ඊපස්සේ අපි මුලින්ම add photo කියන එක දෙමු. හරි මම ඔයාලට ෆොටෝ එකක් දාගෙන ස්ක්‍රීන් රෙකෝඩ් එක ආයෙ ඔන් කරන්න. හරි ඔයාලට පේනවා මේක දැන් ගොඩක් ඔප්ෂන්ස් ඇවිල්ලා තියෙනවා. මොකද අපි දැන් මං හිතන්නේ මං channel එකට දාපු පළවෙනි වීඩියෝ එක තමයි ස්නැප්චීට් ගැන වීඩියෝ එක. ඒක දාද්දි මෙච්චර ඔප්ෂන්ස් තිබ්බේ නෑ මේ ඇප් එකේ. දැන් ඉතින් අවුරුදු දෙකකට කලින් මේ වීඩියෝ එක දැම්මේ. දැනට අවුරුදු දෙකකට කලින් තිබ්බට වඩා මේ ඇප් එක ගොඩක් අප්ඩේට් වෙලා ඔයාලට මං කියනවා මේ දෙකේ වෙනස බලන්න ඕන නම් මගේ කලින් වීඩියෝ එකත් බලන්න කියලා බලමු මේවා මොනවද කරන්න කියලා. ටියුන් ඉමේජ් එක හරි මේකේ එළිය අඩු වැඩි කරන එක. අපි මේක බලමු එළිය පොඩ්ඩක් අඩු කරලා මේ ගන්නට තියාගමු අපි එළිය. ඊටසේ මෙන්න මේ හරිය ප්‍රෙස් කරා. ආයි බලමු ටූල්ස් වලට ගියාම ආයි ඩීටේල්ස් කියලා එකක් තියෙනවා. එයාලා අපිට කියලා දෙනවා පොඩ්ඩක් ඉන්න මේක ලෝඩ් වෙනකන්. ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මම හරි ලෝඩ් වුණා. ආයි ලෝඩ් වෙනවා. බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. මට හරියටම අයිඩියා එකක් නැහැ මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. මං හිතන්නේ ඒකෙන් උනේ මල විතරක් ફોකස් වුණ එක. හරි. අපි මේකේ මල මැද්දටම තියලා ඔයාලට පේනවා ඒකේ එළිය අඩු වැඩි කරද්දී මලේ මේ මැද්ද තියෙන හරිය දීප්තිය අඩු වැඩි වෙනවා. ඒක නම් අපිට ලොකු වැදගත්කමක් නැහැ. ඒකට අපි මේක ධන දෙකට වගේ දාගමු. හරි. ඊට පස්සේ අපි ටූල්ස් වලට ගියාම ඊළඟට අපිට තියෙන්නේ මේක මම ඊට කලින් පාවිච්චි කරලා නැති ටූල්ස් එකක්. මොකද ඒ දවස්වල මම පාවිච්චි කරද්දී මේ ටූල්ස් ටික තිබ්බේ නැහැ. බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. දැන් ලෝඩ් වෙනවා. ඔයාලට පේනවා ඒකේ අර වටේ තියෙන වටේ ෆොටෝ එක වටේ ඒ කියන්නේ ෆොටෝ එක මෙහෙම ගත්තාම මෙන්න මේ වටේ මේ දැන් මම මේ ඩොට් එක යවන තැන වටේ තමයි මේ අඳුර වෙනවා බලන්න. ඔන්නම වටේ අඳුරු කරගත්තේ නැත්නම් එළියම කර අපි පොඩ්ඩක් අඳුරු කරගමු. ධන 18 වගේ දාගත්තා. ඒකට අපි හරිය ක්ලික් කරා ආයි ලෝඩ් වෙනවා. හරි ඒක ලෝඩ් වෙලා ඉවරයි. හරි අපි ඊළඟට බලමු මේකේ තියෙන අනිත් ටූල්ස් එක මොකක්ද කියලා. මේකේ තියෙන අනිත් ටූල්ස් එක හරි දැන් අපි මේකෙන් ඊළඟට අපි try කරන්න යන්නේ මෙන්න මේ ටූල්ස් එක මොකක්ද කියලා. හරි අපි බලමු දැන් මේක මොකක්ද කියලා. හරි ඒකට ගියා. එකකින් මොකද්ද වෙන්නේ? ආහා ඒකේ ස්මූත්නස් එක අඩු වැඩි වෙනවා. පේනවනේ ස්මූත්නස් එක. අපි මේ ගන්නට වගේ තියාගමු ස්මූත් වැඩි වෙන්න. හරි. අපි ඊළඟට තියෙන්නේ අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේක තමයි අපිට ඊළඟට තියෙන්නේ. හරි. ඊළඟට යන්.
ඕ මේකින් අපිට මොකක්ද දන්නේ කරන්න තියෙන්නේ. මේක නිකන් අර වගුවක් වගේ සීන් එකක්. ඇත්තටම මේක තේරෙන්නේ නැහැ. ෂා ඒක නම් අපිට ලොකුම නවනේ. අපි ටික ඒක එළිය අඩු කරනවද වැඩි කරගන්නවද? මට ඒක තාම හරියට තේරෙන්නේ නැහැ. මේක රෙඩ් අපි මේ ග්‍රීන් වගේ දැම්මොත් ග්‍රීන් ගැලපෙන්නේ නැහැ. බ්ලූ ගැලපෙන්නේ නැහැ. අපිට හරියන්නේ රෙඩ්ම තමයි යාලා දීලා තියෙන කලර්ස්. හරි. ඇත්තටම කියන එක මේ අපේ ෆොටෝ එකට ලොකු හොඳක් ගන්න බෑ. ඒක නිසා අපි එකෙන් අයින් වෙමු. හරි. ඊළඟට අපි බලමු අනිත් එක මොකද්ද කියලා. ඊළඟට තියෙන අපිට මේ white balance කියන එක. වලට පේනවා මේ white balance කියන එක. හරි. දැන් අපි වලට පේනවානේ white balance. මේක නම් තිබ්බා මට මතකයි ඒ දවස්වලත්. ඔව්. ඒක තිබ්බා. ඒ දවස්වලත් තිබ්බා white balance කියන එක. මෙන්න මේක. ඔයාලට හොඳට මතක ඇති මෙන්න මේක තිබ්බා. හරි. white balance. ඒක අපි වැඩි කරොත් ඒක රතු යාට වෙනවනේ. මේක අපි දැන්ට මම මේ යට තියෙන මේ වගේ දේවල් ගැන අපි මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද දන්නවද? මේ වගේ ඔක්කොම දේවල් ගැන කතා ගන්න කිව්වොත් මේ වීඩියෝ එක දිග වෙනවා. නිසා white balance එක පොඩ්ඩක් වැඩි කරගත්තා. ඔයාලට ඉතින් අනිත් ඔක්කොම ගැන ඕනනම් මට ඔයාලා කමෙන්ට් එකක් දාන්න. හරි. අපිට white balance එකට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ colors. මේකත් තිබ්බේ නැහැ. මේ new කියලා වැටලා තියෙන එකක්වත් මං කලින් app එක පාවිච්චි කරගෙන තිබ්බේ නැති. අපි ඊළඟට බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේක. එකෙන් මොකද්ද වෙන්නේ කියලා දැන් අපි බලමු. white එකෙන් මොකද්ද වෙන්නේ? ඒකෙන් අර අපේ තියෙන මේ එක පාට දැම්මම වෙනස් වෙන විදිය වෙනස් දැක්කද? ලොකුවට ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය ගන්නට වගේ තියාගෙන මෙන්න මේ හරිය ඔබනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ blur lens. මෙන්න මේක. ඊට පස්සේ අපිට තියෙන්නේ. හරි. මේක නම් මම යූස් කරලා තියෙනවා කලින් වීඩියෝ එකෙත් මම ඔයාලට මං හිතන්නේ පෙන්වන්න ඇති. මේකෙන් වෙන්නේ වටේ බ්ලර් වෙන එක. දැන් අපි මලෙන් පිටට දැම්මොත් පේනවනේ මේ මල බ්ලර් වෙනවා. හරි. මෙන්න මේක 58ට දාගත්තා. හරි. මේකනුත් ඔය ෆොටෝ එකෙන් බ්ලර් වෙන්නේ ඒව ගැන කියන්නේ. ඒකත් අපිට ලොකු වැඩක් නැහැ. මොකද අපි මේක බ්ලර් කරලා තියෙන්නේ. තව බ්ලර් කරලා වැඩක් නැහැ. මල විතරක් පේන්න දාලා ටික බ්ලර්ම කරලා දාමු. ආයි ලෝඩ් වෙනවා. හරි. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මෙතනින් මේක බැලුවා බ්ලර් ලෙන්ස් එක බැලුවා. ඊළඟට තියෙන අපිට මෙන්න මේක. අපි මම කලින් වීඩියෝ එකකදී මේකත් තිබ්බා. ගොඩක් ඒවා වගේම තිබ්බා. බලමු. මේකනුත් වෙන්නේ කලින් ඒ වගේම රවුමක් තියෙනවා. වටේ කළු වෙනවා. ඒකත් ඒ ගන්න හොඳයි. කොහොම යාලා අපිට කරන්න දෙන්නේ නැහනේ. පේනවද? ඒක ලොකුවට කළු කරන්න දෙයක් නැහැ. මේ ගන්නට වගේ තියාගත්තා. හරි. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේක මොකක්ද කියලා බලන්න. add image point. මේකත් අර කලින්ක වගේ මේකේ අර එළිය අඩු වැඩි කරන්න තියෙන්නේ. දැන් අපි මෙතෙන්ට දාලා මෙහෙම කරොත් පේනවා එතන තියෙන දීප්තිය අඩු වැඩි කර හැකි. අපි එතන තියෙන ටික අඩු කරනවද වැඩි කරනවද? මේ ගන්නට වගේ තියාගමු. මෙන්න මේ ගන්නට වගේ.
හරි අපි ඒකත් කතා කරා. දැන් අපි බ්‍රෂ් වලට යමු. ඒකෙත් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. අපි සාමාන්‍ය ගන්නට පේනවද මේ එළිය වැඩි කර හැකි. ඔය දැක්කද මලේ තියෙන එළිය ආයි ඉතින් වැඩිම වුණා. එහෙම එළිය අඩු කර හැකි පල්ලෙහාට කරලා මේව කරොත් ඔය මල තනි කර කළු වුණා. ඒක අපිට වැඩකුත් නැහැ. හරි ඉතින් ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේක. බලමු මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. මේකෙන් වෙන එක දැනුයි මට මතක් වුණේ. මේකෙන් හයිඩින් කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් මේකේ මල හයිඩ් කරොත් මේකෙන් මල නැතුව යනවා. ඒක අපිට දැන්ට වැඩක් නැහැ. පෝට්‍රේට් ඒකත් ඉතින් අපිට වැඩක් නැහැ. මෙතන දැන් කොහොම මේක ලෝඩ් වෙනවනේ. හරි ඉතින් එයාලා ඒක දෙන්නේ නැහැ කොහොමත්. මොකද අපිට දැන් මේක පාවිච්චි කරාට අපිට මේක වැඩක් නැහැ නේ ඇත්තටම කියනවනම්. මොකද මේකේ මිනිහෙක්ගේ මූණක් වගේ තිබ්බොත් තමයි අපිට පුළුවන් මේකෙන් හිනාව වැඩි කරගන්න. ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේකේ මිනිහෙක්ගේ හරි සතෙක්ගේ හරි දෙයක් තිබ්බොත් තමයි. දැන් අපි ප්‍රූෆ් කරමු. ප්‍රූෆ් කියන එකත් ඔයාලා දන්නවා. ප්‍රූෆ් කළා වැඩකුත් නැහැ. මේකත් ඔයාලා දන්නවා. මේකින් අර ෆොටෝ එක නිකන් එක පැත්තක් පොඩි කරලා එක පැත්තක් ලොකු කරන ඒක තියෙන්නේ. ආයි ඉතින් මේකෙන් අර වටේ ලොකු කරගත්තා. ඒකත් ඔයාලා දන්නවා. කලින් වීඩියෝ එකේ තියෙනවා. ඔයාලා බැලුවේ නැත්නම් ඒක බලන්න. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. ඔයාලා ඒක අනිවාර්යෙන්ම බලන්න. ඊළඟට ඉතින් මේකෙන් තමයි අර මේ හිනාවෙන් අඩු වැඩි කරන්න තියෙන්නේ. මේක ඉතින් දැන් අපිට වැඩක් නැහැනේ. මේක හිනාවක් දාන්න. මොකද මල හිනා වෙනවා දාන්නේ. හරි. මේකෙන් තියෙන අර ෆිල්ම් වල වගේ බෝල ගත්ත හැකි. හරි ඒකට අපි යමු. ඔන්න ඔහම දැක්කද? ඒවා ඉතින් අපිට මේ මලට ඉතින් වැඩක් නැහැ. ඒක නිසා ඉතින් අපි අනිත් ටික බලමු. මොකද දැන් ඔයාලා කොහමද දිග වීඩියෝ දැම්මට බලන එකක් නැහැනේ. කොහමද ඉතින් මේවට views එන්නේ නැහැ. views 10යි ඒ වගේ තමයි ඉතින්. කමක් නැහැ ඉතින්. මම දානවා. මොනව කරන්නද? හරි. ඔයාලට දැන් මම මේ අඩු වැඩි කරන ඒවා ගැන මම ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න මේවා මොනවද වෙන්නේ හරියටම. හරි මේ ගානෙන් වගේ තියාගන්නවා. මොකද වැඩි එළිය වැඩි වුණත් අවුල් යනවා. හරි ඊළඟට අපිට තියෙන්නේ මේ අලුත් එක. මේක මොකද්ද? මේක නම් මං හිතන්නේ වීඩියෝ එකක්ද මේක තිබ්බද? කවුරු කමෙන්ට් එකක් දාගෙන යන්න මෙන්න මේක තිබ්බද කියලා හරියට වීඩියෝ එක කරද්දි. හරි දැන් බලමු මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. ඒකෙත් අර නිකන් එළිය අඩු වැඩි කරන්න තියෙන නෑ. එච්චර අපිට එළිය ඕනේ මේ වගේ නෝමල් දානවා. වැඩි වුණා. ඔන්න ඔහම. බලන්න මේ වගේ හදාගන්න ලොකු අප්සෙට් එකක් නෑ. ඇත්තටම කියන හොඳටම එඩිට් කරන්න පුළුවන්. ෆොටෝ නම් ආයෙත් හොඳට එඩිට් කරන්න පුළුවන් ඇප් එක. අපිට තව කතා කරන්න තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ගොඩාක් කතා ගන්න තියෙනවා. බලමු වෙලාවත් එක්ක. හරි. ඩබල් එක්ස්ප්ලෝර්. හරි මම මේක ඔයාලට කියලා දෙන්නම්. මම මේකට ෆොටෝ එකක් දාගෙනම ඇවිල්ලා ඔයාලට කියලා දෙන්නම්. හරි ඔයා මේකට ගැලරියට ගිහිල්ලා වගේ මේකේ පසුබිම වෙනස් කරනවා වගේ එකක් කරන්න තියෙනවා. මේක ඕනනම් ගැලරියට ගිහිල්ලා වගේ ගැලරියෙන් ෆොටෝ එකක් දාගෙන එන්න ඕනේ මෙතෙන්ට. හරි මෙන්න මෙහෙම ඔයා උඩින් වැඩි කරන්න. දැන් මම බීච් එක ෆොටෝ එකක් දැම්මේ. උඩින් වැඩි කළා මෙන්න මේ හරිය ඔබන්න. දැන් මල පේන්නේ නැහැ. ඔන්න බලන්න. මම දැන් මල පෙන්නන්න යන්නේ ඔයාලට. හරි මෙන්න මෙහෙම ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දැක්ක නේද මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතන මේ කොටු ටිකක් තියෙන එතන ටච් කරන්න ඕනේ. ඇත්තටම මම මේක ගොඩ දවසකින් පාවිච්චි කරපු නිසා මෙතන හොයාගන්න එන ගේමක් දුන්නා. හරි මෙතන ටච් කරලා මෙන්න මෙතන ටච් කරාට පස්සේ මෙහෙම පල්ලෙහාට යන්න.
පල්ලයට ගිහින් මෙතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම මෙන්න මේක ටච් කරන්න. හරි මේක ටච් කරාම ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පේනවා මෙතන බ්‍රෂ් එකක් වගේ එකට වැටලා තියෙනවා. ඒකත් මෙන්න මෙහෙම දැක්කද? එතකොට අපිට ෆොටෝ දෙකම අපිට පේනවා. එහෙම කරාම ඇත්තටම ඉතින් මේකත් අපි ලොකු වැඩක් නැහැ. මේකෙන් ඔයාලට ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කර හැකි. හරියටම මට මේකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්න බැරි වුණේ මෙතන මලක් තියෙන නිසා. හරි අපි මේක අයින් කරගමු. ඔයාලට පේනවා දැන් අපේ මල ඉතාමත් මාර ලස්සනට තියෙනවා ඉතින්. හරි ඊළඟට අපිට තියෙන්නේ මොකක්ද කියලා බලමු. ඊළඟට අපිට තියෙන්නේ හරි ඊළඟට අපිට තියෙන ෆ්‍රේම් එක නම් ඉතින් දන්නවා මේකට ඔයාලට ෆ්‍රේම් එකක් දාගන්න ඕනේ. ඒක නම් ඉතින් වැඩක් නැහැනේ ටෙක්ස්. ඒකත් ඔයාලා දන්නවා මේකට කැමති විදිහට ඔයාලට ලියන්න පුළුවන් මේ මල උඩ. ඊළඟට මේ රැවුල් පප්පා මොකක්ද කියලා බලමු. මේ රැවුලක් දාගෙන ඉන්න සීන් එක. මේකත් මම මතක හැටියට තිබ්බා මේ මොකද කියන්නේ මේකත් දාමුද? මේකත් දාලා තේරුමකුත් නැහැ. මේක නිකන් අර ෆිල්ම් සීන් එක වගේම තමයි. මේකත් දාලා නම් මට තේරුමක් නැහැ. මේ මල නිකන් කැත වෙනවා විතරයි මේකත් දාලා. දැන්ට විනාඩි 15යි ගානක් ගිහිල්ලා දැන් 16යි විනාඩි. වල ඉතින් බලයිද දන්නේ නැහැ මෙච්චර දිග එකක්. නෑ මොකද ඉතින් තවත් දිග වෙනවා. මේක මේ පොඩි පොඩි දේවල් ගැනම කියලා දෙන්න ගියොත්. ඒකත් ඕනේ ඒක ඕනේ ඒක ඕනේ. හරි ඊළඟට මේක බලමු මොකක්ද කියලා. ඒවා ඔක්කොම අර අපිට වැඩක් නැහැ මට. කියන්නේ මේ ෆොටෝ එකට ඒවා ගැලපෙන්නේ නැහැ. මේකත් ඒ වගේ එකක්. ඉතින් ඇත්තටම ඉතින් මම කැමති නැහැ මේ වගේව දාන්න. ඔයාලා ඉතින් කැමති නම් දාන්න. ඒක අර black and white scene ඒ වගේව තමයි තියෙන්නේ. කොහොමද ඉතින් අද වීඩියෝ එක? අද වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා subscribe කරන්න. පේනවනේ මම ඉස්සරහට දාත් ගත්තා මේකක්. ඔයාලා ඉතින් මගේ වීඩියෝ බලවට subscribe කරන්නේ නැහනේ. හරි මේ මගේ ස්ක්‍රීන් එක ඩබල් ඕපන් කර හැකින එකයි. හරි ඉතින් මම ඔයාලට කියන්නේ ඉතින් subscribe කරන්න. ඔයාලත් මිනිස්සු අපිත් මිනිස්සු මේ පේනවනේ මම උදේ පාන්දර දාගත්ත ෆෝන් එක ඉස්සරහට subscribe කියලා එකු. හරි එහෙනම් අද ගෙනාව වීඩියෝ හොඳ නම් මාව subscribe කරලා තවත් වීඩියෝ දැනගන්න ඕන නම් මේ කියන්නේ තවත් මේ වගේ දේවල් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරලා මගේ පරණ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න කියලා ඉල්ලලා එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා.